ආයෙ මම දවසක් ඉඳලා ගෙදරට අරගෙන අම්මට කිව්වා. ළමයි අම්මට කිව්වා මං කෙලින්. මං කිව්වා ආන්ටි මම දවසක ලොකු තැනකට යනවා. ලොකු දවසක යනවා ලොකු ගමනක් දවසක යනවා. මේ එදාට මම ආයෙම අසවලාගේ නම කියලා එයාගේ පැත්ත බලනවා. එයා වෙන කෙනෙක් කසාද බැලලා හිටියොත් මම බලන්නේ නැහැ. මගේ පොරොන්දු වෙනවා. එහෙම නැතිව හිටියොත් මං එයාට කලින් ඔයාගේ කැමැත්ත අහනවා. මට කැමැත්ත දෙනවද? හා බලන්න පුතේ එහෙනම් කතා කරන්නකො කිව්වා අම්මා. අම්මා හැබැයි ඊළඟට කිව්වා මං ඔයා මෙහෙම කතා කරපු ගැන සතුටුයි කිව්වා. ඕන බලන්න අම්මලාගේ ස්වභාවය. පස්සේ දුලා ඉස්සර වුණා. ඒ රේස් එකේ දුලා ඉස්සරහට ආවා. ආයෙ මට කතා කරන්න බැරුව ගියා. ඒකේ මොකද හේතුව මේ මොකක් කරේ එන්ගේජ් වුණා හරි මොන හරි වුණා ඒ ළමයා. අදටත් ඒ කෙනා දන්නේ නැහැ මං හිතන්නේ මම තමයි දිනේෂ් මුතුකල කියලා. දන්නේ නැහැ. මොකද ඒ කාලේ මට යාළුවෝ කතා කරලා අමිල කියලා. කෑගල්ලේ අවසාන බැච් එකට කලින් බැච් එකට මම මේක කියලා තිබ්බේ නිකන් සිහිවට නැහැ විදිහට. මම හිතාගත්ත කවදා හරි මෑත්ස් ක්ලාසස් පටන් ගන්න පළවෙනියටම කොහෙන් කියලාද? කෑගල්ලෙන්. සමහරට මේ වීඩියෝ එක ලියලා ගියොත් ඒක දැක්කොත් ඒක නා දනියේ. ආ මෙයාද. ඒතකොට මේ ගැන ඉච්චර හිතන්න එපා නේ. ළමයි ඉන්නව වෙන්නත් පුළුවන් දැන්. මටත් දෙන්නෙක් ඉන්නවා.